බුවන් කියලා පිළිගන්නවා විදු ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ ඔයාලගේ WhatsApp එකට ආපු අලුත් අප්ඩේට් එකත් එක්ක ආපු ට්‍රික්ස් කිහිපයක් ගැන. හරි අපි වැඩි කතා බහක් නැතුව යමු අපේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලන්න තියෙනවා. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක press කරලා all දාගන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාලට notification එකක් මාර්ගයෙන් තාමත් පහසුවෙන් ගෙන්වා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Play Store app එක ඕපන් කරගන්න. ඔයාලා කරන්න ඕනේ Play Store app එකේ search bar එකට යන්න. මෙතන ඔයා search කරන්න ඕනේ WhatsApp කියලා. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ WhatsApp application එක මෙතන පෙන්නනවා. මෙතනින් ඔයාලගේ WhatsApp app එකේ අප්ඩේට් එකක් ඇවිත් තියෙනවා නම් ඔයාලා ඒ අප්ඩේට් එක දෙන්න ඕනේ. මම මගේ ෆෝන් එකේ WhatsApp app එකට අප්ඩේට් එක දීලා තියෙන්නේ. ඒ හින්දා මම මෙතන මේ තියෙන open කියන බටන් එක ක්ලික් කරලා WhatsApp එක open කරගන්නවා. හරි දැන් ඔයාලා යන්න ඕනේ මෙතන අපි status දාන තැන. ඒ කියන්නේ මම ඔයාලට ඊතලයක් දාලා පෙන්නන්න මේ පහලින් තියෙන update කියලා තියෙන තැනට යන්න ඕනේ. දැන් දාන්න අවශ්‍ය ෆොටෝ එක සිලෙක්ට් කරගන්න ඕනේ. මේකෙන් මම වෙන දේ දැන් කියන්නම් ඔයාලට ෆොටෝ එක සිලෙක්ට් කරගන්න කලින් අපිට ඉස්සල්ලා සාමාන්‍යයෙන් අපිට ෆොටෝ කොලේජ් කරන්න WhatsApp එකෙන් ඉඩකඩක් දීලා තිබ්බේ නෑ. ඒත් අපිට දැන් මේ අප්ඩේට් එකෙන් පස්සේ අපිට ෆොටෝ එකක් ලස්සනට ඒ කියන්නේ කොලේජ් කරනවා කියන්නේ අපිට මේ ෆොටෝ එක ඒ කියන්නේ ෆොටෝ කිහිපයක් එකට හදන්න පුළුවන්. මම ඔයාලට මේක කරලා පෙන්නන්නම්. හරි අපි ඉස්සල්ලාම අපේ ෆොටෝ ටිකක් සිලෙක්ට් කරගන්න ඕනේ. අපි මෙතන මේ තියෙන කැමරා අයිකන් එකෙන් ගැලරියට යමු. හරි මම මෙතන ඉස්සල්ලාම ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් පේනවා ඇති අපි සාමාන්‍යයෙන් අපි ස්ටේටස් එකක් දාද්දී අපිට පුළුවන් ස්ටිකර් එකක් ඇඩ් කරගන්න. මෙන්න මෙතන මේ අපිට ස්ටිකර් ඇඩ් කරගන්න තැනින් අපිට යන්න පුළුවන්. ඊයන් පස්සේ ඔයාලට බලන්න පුළුවන් අලුත් ඔප්ෂන් එකක් ඇවිත් තියෙනවා මෙතන මේ ෆොටෝ කියලා. අන්න ඒ ෆොටෝ කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. දැන් ආයෙත් ඔයාලා ඒ ගැලරියට අරගෙන යනවා. මෙතනින් ඔයාලා කරන්න ඕනේ එතෙන්ට අපිට කියන්නේ අපිට ෆොටෝ එක කොලේජ් කරගන්න ඕනේ ෆොටෝ ටික දෙන්න ඕනේ. මම මේ ෆොටෝ එක දෙනවා. දීලා අපිට මෙතනින් පුළුවන් අපිට ඕනෑ කියන්නේ හැඩයකට අපිට මේ ෆොටෝ එක දාන්න. ඒ කියන්නේ හાર્ඩ් එක හැඩයක් නැහැ එහෙම දාන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට ඕන හැඩයකට ෆොටෝ එක දාන්න පුළුවන්. මම මෙතනින් මේ හැඩයට දීලා මෙතන මේ done කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරනවා. හරි දැන් ඊට පස්සේ ඔයාලට මේ ෆොටෝ එක අරගෙන යන්න පුළුවන් ඕනම තැනක මෙහෙම. මම මෙතනින් ෆොටෝ එක සෙට් කරගන්නවා. ඊට පස්සේ අපිට ආයෙත් තා ෆොටෝ ඇඩ් කරගන්න ඕන. ආයෙත් අපි මෙතන ස්ටිකර් ගන්න තැනටම ගිහින් අපි මේ ෆොටෝ කියන තැනට යනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට ආයෙත් අවශ්‍ය ෆොටෝ එක සිලෙක්ට් කරන්න පුළුවන්. මම මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන අපි කරන්න ඕනේ මේ ෆොටෝ එක ඔයාලට ඕන නම් අපිට හදාන්න කියන්නේ හැඩතලයක් අනුව දාගන්න පුළුවන්. මෙතනින් ඔයාලා කැමති හැඩයක් අනුව මේ ෆොටෝ එක දාගන්න ඕනේ. මට මේක සෙට් කියලා හිතලා මම මෙතන මේ done කියන ඔප්ෂන් එක දෙනවා. හරි ඊළඟට අපිට තව ඕනනම් ෆොටෝ ඇඩ් කරගන්න පුළුවන්. ආයෙ මම ඔයාලට ඇඩ් කරලා ෆොටෝ පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේක කෙලින්ම දෙන්න පුළුවන්. අපේ කියන්නේ කන්ටැක්ට් ලට මේ බලන්න අපේ ස්ටේටස් එක දාන්න පුළුවන්. අපිට දැන් මේක WhatsApp එකකින් අප්ඩේට් එකෙන් පස්සේ ආපු හොඳ ට්‍රික් එකක්. මේකෙන් අපිට වෙන ඇප් ඉස්සෙල්ලා නම් අපිට වෙන ඇප් වලින් තමයි ෆොටෝ කොලේජ් කරන්න ඕනේ උනේ. දැන් අපිට WhatsApp එකෙන්ම අවශ්‍ය ෆොටෝ එකක් කොලේජ් කරගන්න පුළුවන්. මම හිතනවා මේක ගොඩක් වටින ට්‍රික් එකක් කියලා අපිට WhatsApp එකෙන් දුන්න. හරි අපි දැන් මෙතන අපිට මේ තියෙන send කියන එකෙන් දීලා අපේ ෆොටෝ එක යනවා කියන්නේ මේ ස්ටේටස් එකට ගිහින් අයින් කරනවා. මම ඔයාලට මේක පෙන්වන්න ඕනේ හින්දා තමයි මේ හදලා පෙන්වන්න ඕනේ හින්දා තමයි මම ඒක කරේ. දැන් මම මේ ෆොටෝ එක delete කරගන්නවා. අපිට තව WhatsApp එකෙන් තව අලුත් ට්‍රික්ස් වගේක් අපිට දුන්නා. හරි අපි ඒවා බලන්න. දෙවෙනි එක තමයි අපිට පුළුවන් අපේ මේ WhatsApp එකට Instagram එකේ link එකක් add කරගන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා මම කියනවා. ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන මේ ඩොට් තුන මත එකපාරක් ක්ලික් කරන්නේ WhatsApp එකේ තියෙන. ඊට පස්සේ අපි මෙතන යන්න ඕනේ මේ පහලින්ම තියෙන setting කියන option එක මතට යන්න ඕනේ. දැන් අපි මෙතනින් මේ තියෙන අපේ account එකට යන්න ඕනේ. ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ යටින්ම ඉස්සෙල්ලා තිබ්බේ නැති එකක් අපිට පෙන්වනවා links කියලා. එතන අපි link එක add කරගන්න පුළුවන්. මම මෙතනට දැන් link එකක් add කරගෙන තිබ්බේ. add කරගෙන නැත්තම් මෙහෙම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මගේ Instagram link එක මම add කරගෙන තිබ්බේ.
ඔයාලා ඇඩ් කරගෙන නැත්නම් ඔයාලට මේ වගේ ප්ලස් මාක් එකක් පෙන්නනවා. මෙන්න මේ ප්ලස් මාක් එක ඔබලා ඔයාලට ලින්ක් එක ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ යූසර් නේම් එක තමයි මෙතන ඇත්තටම ඇඩ් කරගන්න පුළුවන් වෙන්නේ. මම මෙතනින් මගේ Instagram යූසර් නේම් එක ඇඩ් කරගන්නවා. ඔයාලට බලන්න පුළුවන් එතෙන්ට මගේ Instagram යූසර් නේම් එක කියන ලින්ක් එක ඇඩ් වුණා. ඕක තමයි අපිට WhatsApp එකෙන් දුන්න දෙවෙනි ට්‍රික් එක. කිහිපයක්ම හඳුන්වලා දීලා තියෙනවා. ඒ ටික නම් මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියන්න. මොකද ඒතකොට මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඒ හින්දා මම ඔයාලට තවත් අලුත් වීඩියෝ එකකින් ඒ ටික මම කියලා දෙන්නම්. අද මම ඔයාලට කියලා දුන්නේ ඒ අප්ඩේට් එකෙන් අපිට දුන්නු ට්‍රික්ස් දෙකක් විතරයි. මම මේ වීඩියෝ එකත් තව දවස් කිහිපයකින් දානවා. එතකන් සියලු දෙනාටම සුබ දවසක්.